ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා ආදරණීය ගුරු මියුසික් පවුලේ ඔබ සියලු දෙනාටම අද ගෙනාවා වර්ල්ඩ් හිට් නම්බර් එක ලෝකෙම අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ඇබා සංගීත කණ්ඩායමේ සුන්දර ගීතයක් I have a dream ගීතේ පියානෝ කෝඩ් පැටර්න්ස් ආකාරයට වාදනය කරන විදියයි ඔන්න ඔයාලා ඉගෙන ගන්නට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද මේ ලෙසන් එක සඳහා විශේෂ අනුග්‍රහකත්වයක් දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දිස්නමිස්. ඉතින් එතුමිය මට ගීත 4ක් සඳහාම අනුග්‍රහකත්වයක් ලබා දුන්නා. ඉතින් ඔබටත් පුළුවන් ඔබ කැමති ගීතය ඉක්මනින්ම ලබා ගන්නට. මමත් ගොඩක් කාර්යබහුල නිසා ඔබට ඉක්මනින් ලබා ගන්නට අවශ්‍ය නම් ඔබටත් පුළුවන් මේ නොටේෂන්ස් සඳහා මේ පාඩම සඳහා ඔබේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන්න. ඒ සඳහා මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් එවලා ඔබට පුළුවන් මගෙත් එක්ක ඒ පිළිබඳව කතා කරගන්නට. ඉතින් මේ දේ මතක් කරන ගමන් පියානෝ වාදනය කිව්වම ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා අත් දෙකෙන්මයි වාදනය කරන්නට ඕන. ඉතින් මේකට පැටර්න්ස් මුලින්ම ලංකාවේ හඳුන්වලා දුන්නේ ගුරු මියුසික් අපේ පවුල. ඉතින් ඔයා මේ වෙනකොට සමහර කට්ටිය ගොඩක් ඒ ලෙසන්ස් ෆලෝ කරලා හොඳ මට්ටමකට ඇවිල්ලා තිනවා. මට WhatsApp එකේ කමෙන්ට්ස් කරලා වීඩියෝ කරලා තිබ්බා. ඒවලත් තිබ්බා. අලුතෙන්ම පටන් ගන්න කට්ටියක් ඉන්නවා. මම ඔයාලා දෙගොල්ලොන්ටම හරියන විදියට කරන්නේ බොහොම සරලව. මේකටත් ලස්සන පැටර්න් එකක් තියෙනවා. මේ I have dream කියන ගීතය වාදනය කරන සරල පැටර්න් එකක්. මම ඔයාලට කියලා දෙන්නම් left hand එක කොහොමද හසුරවන්නේ කියලා. එහෙනම් වැඩි කතාවක් නැතු එන්න පාඩමට අපි පොඩි වෙලාවකින් ඉගෙන ගමු. මේ ගීතේ කොහොමද අත් දෙකෙන්ම ලස්සනට වාදනය කරලා අපිට ලොකු සතුටක් ලබා ගන්න කොහොමද කියලා අපි යමු එතෙන්ට. එන්න එකතු වෙන්න. Right, I have a dream. ABBA කියන සංගීත කණ්ඩායම ලෝක ප්‍රසිද්ධ ගීතේ D major scale එකේ notation එක ලියලා තියෙන්නේ. F sharp එක C sharp එක යෙදෙනවා. තීව්‍ර මා සහ කොමල రీ කියන ස්වර දෙකම යෙදෙනවා. පැහැදිලි? right, ගීතේට එන chords ටික හරි ලේසි. D major chord එකේ යෙදෙනවා. రీ තීව්‍ර මා දා නැත්නම් D F sharp A. G major chord එකේ යෙදෙනවා. පා නී రీ නේ G B D. right, ඊළඟට මොනවාද තව? එච්චරයි වගේ නේද දෙන්නේ. බලමු. ඔව් මේ කෝඩ්ස් දෙක අතර තමයි දෝලණය වෙන්නේ. A7 එකක් තියෙනවා. A7 එක ඒ මේජර් කෝඩ් එකේ දෙනවා නේ. එතකොට දා කොමරි ගා. දා කොමරි ගා. එහෙම නැත්නම් A C sharp E. right, එතකොට ඒකේ 7th එක නම් ඒකත් එක G note එක ටච් වෙනවා. right, ඒ ටික තමයි කෝඩ්ස් ටිකේ දෙන්නේ. පැටර්න් එක අපි බලමු. පැටර්න් එක කොහොමද අපි වාදනය කරන්නේ? පැටර්න් එක මේ විදිහට යන්නේ. හොඳට බලා ගන්න. මේක තමයි වැදගත්ම ටික. දැන් D major chord එක වාදනය කරනවා නම් chord එකේ notes තුනක් තියෙනවා. రీ තීව්‍ර මා දා කියන. ඒකේ రీ මා දා මා දා මා දා 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 right. මොකද තමයි පැටර්න් එක. G chord එක නම් రీ නී రీ නී రీ නී පා නී రీ නී రీ නී రీ නී. A major නම් දා రీ ගා రీ ගා రీ ගා రీ. හරි, ඔන්න ඔච්චරයි. right, ඕක ප්‍රැක්ටිස් කරගමු. right, ඔන්න අපි එහෙනම් ගීතයට එනවා. පප 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 මම්මා ගා ගා రీ 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 නී නී ඇදගෙන ඉන්න වෙලාවට තමයි මේ පැටර්න් එක වාදනය කරන්නේ. ළඟ චේන්ජ් වෙනවා නම් ඔහම කෝඩ් එකේ නෝට්ස් තුනම අල්ලලා චේන්ජ් කරාට කමක් නැහැ. ඔන්න බලන්න. පා 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 මමා ගා ගා రీ 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 නී නී දා දා రీ නී නී දා දා రీ 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 రీ. පැහැදිලි? ධර්මා මෙතන I have a dream කියන ටික මෙතන 1 2 ධාමා ගපා දාරි රි රි ඒ ටික ඔන්න 1 2 ධාමා ගපා. දැන් මෙතන ඒ සමන්ත එක ඔයා මෙහෙම කොහොම අල්ලන්නත් පුළුවන්.
එහෙම ඇල්ලුවේ නැහැ කියලා ලොකු අවුලකුත් නැහැ. මොකද මෙතන පානෝට් එක සවුන්ඩ් කරනවා අපි දකුණු අතින්. එතකොට ඒ කෝඩ් එක වමෙන් වාදනය වෙනවා පානෝට් එකත් එක්ක. ඒ සවන්ත එක ඔටෝ නිර්මාණය වෙනවා. ඔටෝම නිර්මාණය වෙනවා. ඒ නිසා මෙතනවා සවන්ත එක විශේෂයෙන් සවුන්ඩ් කරන්න යන්න ඕනේ නැහැ. ඔටෝ සවුන්ඩ් වෙනවා. රයිට්. ඔන්න බලන්න. දාමාගපා දාරීරි එක twice if you see the wonder එක right mapadani tagaga gamapadama එක twice පෙළි දෙකම mapadani tagaga gamapadama ඊට පස්සේ අපි එනවා I believe in angels කියන කොටස මෙන්න මේ twice repeat එදෙනවා ඒක දනි ri 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 papa padani ri ni ta pa ma da dani ri 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 papa padani ri ri ta pa ma da da ma ga pa ඔච්චරයි අමාරු නැහැ නේද මෙතන G කෝඩ් එක තියෙන්නේ මට ෆීල් වෙන විදිහට මම ඒකකුත් දාලා ආවා G කෝඩ් එකේ තියෙන විදිහටම ගහන්න කිසිම ගැටලුවක් නැහැ මං හිතන්නේ ලේසියෙන් ඔයාලට අල්ලගන්න පුළුවන් වෙයි කියලා නේද right එහෙනම් වැඩේ හොඳයි නම් වගේ ලස්සන ආදරණීය කමෙන්ට් එක දාන්න වගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ඔයාටත් පුළුවන් මේ ගීත වාදනය කරලා ඔයාගේ සතුට වැඩි කරගන්නට ඒ වගේම ඔයාටත් පුළුවන් මේ පාඩම් සඳහා ඔයාගේ අනුග්‍රහය එහෙනම් ඔයාගේ සහයෝගය දක්වන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් ප්‍රැක්ටිස් කරලා තියාගන්න. ජය වේවා ඔබ සැමටම.